කැමති? ඔව් හොඳයිනේ හදයි ලස්සනයි. ඉතින් මං කැමති. එහෙම කෙනෙක් දුවට ඕනේ. ඔව් අවංකව ඔව් ඔයා කියන්නේ මාව කසාද බඳින්න ඕනේ කියලාද? නෑ නෑ. ඔව් දන්නේ නැද්ද ඉතින්? දන්නේ නැද්ද කිව්වේ? අපි දෙන්න නෝමල් එකේ. හරි හරි තව ටිකක් වෙලා ගියොත් මට මොනව වෙයිද දන්නේ නැහැ මෙතන හැබැයි. දන්නේ පරිසංගෙන්ඩේ මගේ. මොකද? මගෙන් පරිසංගෙන්ඩේ. ඊ ඉතින් දන්නේ නැද්ද ඊට ගිය තැන මාලිගාව කියන්නේ? දැන් මගේ මාලිගාව හැදීගෙන යනවද? ඔව් ඔව්. හරි හරි. ඔයා කන්නක මං කැමති විදිහට ජීවත් වෙන්න කැමති නම් මං ඔයාලට කැමතියි. ඔව් ඔයාගෙන ඕනම දෙයක් කරන්න මං කැමතියි. මං කියන ඕනම දෙයක්. ඔව් නොකාරින් ඉන්න. ඕන දෙයක් බලන්න. ඉතින් ආතරයක් මේ පව්කාරයට. පව් නෑ වාදනාවන්තයි. එහෙම කියන්නේ. මූණෙන් පේනවා. උමින් කියන්න පුළුවන් ද වාසනාව අවසනාව. ලකි. මගේ නම්බර් එක දීලා යන්නම් මං ඔයාලට. හා. FB රික්වෙස්ට් එක දාන්න ගීත් මදුසංක. ඕකේ. දානවද? ඕකේ. මොකද්ද ඕකේ? මේ ඔයාට රික්වෙස්ට් එකක් දාන්නම්. දාලා මෙසේජ් එකකුත් දාන්න මං අහවලා කියලා. කවුරු කියලාද දාන්නේ? කමෙන්ට් එකකුත් දාන්නම් I love you කියලා. ආ? දාන්න. මෙසේජ් එකකුත් දාන්න ඕනේ. මොනවා කියලාද මෙසේජ් එක දාන්නේ? දානවා මගේ FB account එකේ නම්බරේ දෙනවා. අපි දැන් හැක් කරගෙන හැක් කරගෙන. ඔව් ඔව් නැත්තම් ඔයා දන්නේ නැද්ද? කිව්වේ. කිව්වේ වාගේ account එක මම හැක් කරගන්නම් මගේ කත හැක් කරගන්න. මම නතර මැසෙන්ජර් දාගමු. ඉමෝ මෝ Viber WhatsApp WhatsApp දෙක ඔක්කොම දාගමු. හරි අප්ඩේට් කෙල්ලෙක් නේ බලන්න. ඔව් ඔව් අප්ඩේටඩ්ද? ලෝකේ ගැන දන්න. ඕකේ ගැන මොනවද දන්නේ? දන්නවා රටවල් පහකට විතර ගිහින් තියෙනවා. මොකද්ද රටවල් පහ? ඩුබායි ගියා ඉතාලි ගියා ඉතියෝපියාව ගියා. යුරෝපියක් ගියාද? ඔව් මං කුවේට් නේ ගියේ. ඒ බාබලත් එක්ක අපි ගියා. එහෙම ගියා. සබ්මැරින් වල ගිහින් තියෙනවා. උඩින් එකකවත් මං ගිහින්නේ නැහැ නේ. අපි දෙන්න යන් දවසක. උඩින් ගිහින් තියෙනවා. යටින් ගිහින් තියෙනවා. මූදෙන් කෝච්චි වලින් ගිහින් තියෙනවා. හැමතැනම තව ටික වෙලාවක ගියොත් මගේ කනිනුත් රින්ග. මං ආට කැමති. ඇයි මට කැමති?